හරි පුරුෂයන් අපි බලමු කොහොමද මේ gold trade එක ගත්තේ කියලා. මේක 1223 hour rate එකක්. හරි. අපි බලමු මේක කොහොමද ගත්තේ කියලා. එතකොට මේ trade එකේදී market එකේ ලස්සනට අපේ MSNR key levels ඊට පස්සේ quarterly theory, lit concept එක, CRT ඒ හැමදේම time and price theory ඒ හැමදේම ලස්සනට වැඩ කළා. හොඳ A setup එකක් තමයි මේ තියෙන්නේ. හරිද? ඒ ඔක්කොම වැඩ කරපු හොඳ A+ setup එකක්. හරිද? එතන මේ trade එක 1223 RR. හරි. අපි නම් බලමු මේක කොහොමද ගත්තේ කියලා. ඒ හැමදේම apply කරගෙන. හරි. එතකොට මුලින්ම අපි යම් daily chart එකට. daily chart එකට ගියාට පස්සේ ඔගොල්ලෝ මෙතන clear පේනවා daily support එකකුයි daily resistance එකකුයි. එතකොට අපි line charts දැම්මොත් මෙතන පේනවා daily resistance එකක් තියෙනවා. ඒකයි daily support තියෙනවා. එතකොට market එක already මේ daily support එකට වෙලා හරිද අපිට daily CRT එකක් හදලා තිබ්බේ මෙන්න මේ lows ගන්න. හරිද? අපිට එතන ලස්සනට market එක ඒ price action එක හදලා තිබ්බේ ඒ විදිහට. හරි. එතකොට අපිට හිතා ගන්න පුළුවන් market එක මොනවා වුණත් මේ ලෝ එක ගන්න ආවේ නැතත් මේ daily support වල market එක drop වෙන්න පුළුවන් කියන එක අපිට ඔළුවේ තියාගන්න පුළුවන්. ඒතර market එක මෙන්න මෙතනින් ඉඳන් reject වෙනකොට මම අපේ private Discord එකේ මගේ membership students ලා විතරක් private Discord server එකේ මම update එකක් දීලා තිබ්බේ මේ විදිහට market එකේ price action එක හදලා තින්න අපිට Friday දවසේ මේ bearish bias ඉන්න පුළුවන් කියන එක ගැන. හරිද? එතකොට ආයේ දැම්මොත් එහෙම 1 hour එකට හරි අපි 1 hour එකට දැම්මොත් බලමු මෙන්න මේ quarters ටික කොහොමද හරියට market එකේ apply වෙලා තියෙන්නේ කියලා. හරිද? මේ quarters ටික කොහොමද වැඩ කරේ කියලා. 15 minute එකකටම දාගමු පොඩ්ඩක් clear පේන හින්දා. හරි. එතකොට මෙතනදී market එකේදී play වුණේ මේ Friday දවසේ ඇතුළතදී quarters වල play වුණේ XAMD කියන setup එක. හරිද? XAMD කියන්නේ X කියලා කියන්නේ continuation or reversal. ඒ කියන්නේ accumulation, manipulation, distribution. හරිද? අන්න ඒ setup එක තමයි අපිට Friday දවසේදී play වුණේ. ඒතර Friday කියන්නේ quarterly theory වල ගන්න දවසක් නෙමෙයි. හරිද? Friday කියන්නේ සාමාන්‍යයෙන් අපි quarterly theory වලදී ගන්න දවසක් නෙමෙයි. මොකද quarterly theory වලදී අපි ගන්නේ Monday, Tuesday, Wednesday, Thursday. හරි Friday ගන්න නැහැ. හැබැයි Friday ලස්සන මේ clear setup එක අපිට දීලා තිබ්බා. ඒතකොට අපිට ඒක කරගන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? කොහොම හරි ඕගොල්ලෝ මෙතන මේ quarter මම exact කියලා ගන්න තියෙන්නේ මෙන්න මේ quarter එකේ ගියපු continuation move එකක් හින්දා. හරිද? මේ quarter එකේ මේ නවත්තපු move එකේ continuation එක ගියපින්න තමයි මම මේක exact කියලා ගන්න තියෙන්නේ. ඒතර මේ quarter එක x නම් මට quarter එක A එකක් වෙයි කියලා. ඒ කියන්නේ accumulation එකක් වෙයි කියලා මට expectation එකක් තියාගන්න පුතේ as expected market එක මේ quarter එක ඇතුළතදී accumulate වුණා. හරිද? මේකෙදි accumulate වෙලා මෙන්න මේ quarter එකේදී market එක manipulate කරා buy side එකට buy කරලා මේ manipulation quarter එකේදීම market එක sell side move එක දුන්නා. හරිද? කොහොමත් මට distribution එකේදී move එකක් expect කරන්න අමාරුයි. මොකද market closings වලට ළඟ හින්දා මට මේකෙදී ලොකු move එකක් expect කරන්න අමාරුයි. ඒතර මට කොහොමත් move එක expect කරන්න පුළුවන් මේ manipulation quarter එකේදී. හැබැයි මේ එහෙම expect කරන්නේ මේ Friday දවසේ හින්දා. හරි Friday දවසේ හින්දා විතරයි එහෙම කරන්නේ. නැත්නම් අපිට distribution එකේදී ගොඩක් වෙලාවට move එක දෙනවා. හරි. එතකොට මෙතනදී quarters ටික ලස්සනට apply කරලා අපිට බලන්න පුළුවන් market එක කොහොමද move එක කියලා ඔයගොල්ලෝ clear පේනවා මෙතන reversal එක ගිහිල්ලා හරි continuation no reversal මේ quarter එක ලස්සනට වැඩ කළා මෙතනදී accumulation එක දීලා manipulate කරා market එක පල්ලෙහාට ආවා මේ sell side move එක හරිද එතකොට අපි මේත් එක්කම හරිද අපි මේත් එක්කම අපි බැලුවොත් එම CRT setup එක හරිද අපි මුලින්ම key level එක බලමු. ඒතර key level එක බැලුවොත් එම මම මෙතන ගත්තේ 30 minute resistance එකකින් අරන් තියෙන්නේ. හරි. මෙතන මේ 30 minute resistance නැතිනේ මේක fresh level එකක් මේ පොඩි week එක මේක tap වෙලා තිබ්බේ නැහැ. මේක fresh level එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර ඒක තමයි අපිට ගන්න තිබ්බ එකම key level එක. හරිද? ඊට පස්සේ අපි 1 hour දැම්මොත් එහෙම ඔයගොල්ලන්ට මෙතන පේනවා market එක ලස්සනට 6A chart එක play වෙලා තියෙනවා. හරි. මේ තියෙන්නේ 5A candle එක. මෙන්න අපේ key level එක tap වෙලා නැහැ. ඒකට පල්ලෙන් close වෙලා තියෙන්නේ 6am එකෙන් CRT එක දුන්නා. මේ low එක ගත්තා 5am candle low එක. ඒතර ඒක second candle එකම අරන් තියෙනවා. හරිද ලොකු bearish pressure එකකින් තමයි market එක sell උනේ හරිද එතකොට වෙන අනික මෙතන time and price theory කියන 6 මම කොහොමද ගහන්නේ 1 3 6 9 එතන මෙතන ලස්සනට market එක හරියටම 6ට තමයි entry දීලා තියෙන්නේ ඒතර ඒකයි මේ key level එකම ගන්න reason එක තමයි මෙන්න මේ තියෙන අපේ accumulated quarter එකේ accumulated highs accumulated lows හරිද එතකොට මෙන්න මෙතනින් අපිට manipulation එකක් දෙනවා නම් මෙයා ගොඩක් අට ගන්න මේ accumulated high එක හරි low එක හරි එතකොට මෙයා මුලින්ම ගත්තේ මොකද්ද මෙයා ගත්තේ මේ accumulated highs වල high එක තමයි මෙයා ගත්තේ high එක අරගෙන තමයි CRT setup එකක් හදලා අර key level එකේ tap වෙලා මෙයා මේ sell එක දුන්නේ
හරිද? එතකොට එහෙනම් මම මෙතන මැනිපුලේෂන් එක එක්ස්පෙක්ට් කරේ buy side එකට මම මේකත් අපේ private Discord group එකේ අප්ඩේට් එකක් දුන්නා. මේක ගැනත් එහෙම මැනිපුලේෂන් එකක් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඒකයි දැනට මාකට් එක ප්ලේ වෙන්නේ XAM setup එක. ඒතර අපිට ගොඩක් දුරට මේ වලදී distribution එක sell side බලන්න පුළුවන් කියන එක ගැන මම අප්ඩේට් එකක් දුන්නා. හරිද? එතකොට ඔහොම තමයි බෝයිස් මේ ට්‍රේඩ් එක ගත්තේ. මතක් ගන්න ඕනේ මේ ට්‍රේඩ් එකේ මම 100 පිප්ස් ගියාට පස්සේ partials out කරලා තමයි මේ ටික හෝල්ඩ් කරේ. හරිද? මේ වෙනකම් මම කරේ partials out කරලා. හරිද? එතකොට මේ කොහොම හරි ලක් එකකට මෙන්න මෙතන බ්‍රේක් ඉවෙන් වදන්න නැතුව ට්‍රේඩ් එක පල්ලහට ආපා. ඕල්මෝස්ට් බ්‍රේක් ඉවෙන් වදලා ඔය හරි තිබ්බ ලක් එකක් ඉඳ මාකට් එක ලස්සනට පල්ලෙහාට ඩ්‍රොප් එක දුන්නා. හරිද? කොහොමද හෝල්ඩ් එක මේ වගේ මුවයක් අනිවාර්යෙන් එනවා. සාමාන්‍යයෙන් ලොකු මුවයක් දෙන්න ඕන නම් මෙයා මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා මගේ ඩීප් රිට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා ඊට පස්සේ තමයි මෙයාගේ ඇග්‍රෙසිව් සෙල් मूव එක නැත්තම් බයි එක දෙන්න පටන් ගන්නෙ. එතකොට මම කොහොමත් මේ TP මෙතනින් හිට් වෙච්ච නැති හින්දා මම ට්‍රේඩ් එක ක්ලෝස් මෙන්න මේ ලෙවල්ස් වලින් මගේ හරිද මෙතන අපිට RVS එකක් තියෙනවා. මම මෙතනින් මගේ ට්‍රේඩ් එක ක්ලෝස් කරා. මම හිතන්නේ මේ කැන්ඩල් එක විතර වගේ තමයි මම මගේ ට්‍රේඩ් එක ක්ලෝස් කරේ. මේකත් කඩනවද කියලා බැලුවා. මේ කැන්ඩල්ස් වලින් නෑ කැඩුවේ නැහැ. ඒකින්ද මම මෙතනින් ට්‍රේඩ් එක තුනා මොකද මාකට් ක්ලෝසින් එකට ළඟ හින්දා මම මෙතනින් ට්‍රේඩ් එකෙන් එක්සිට් වුණා. මෙතන මේක exactly 123 RR නෙමෙයි. අපි බැලුත් එහෙම මේක හරියට 115 RR වගේ ට්‍රේඩ් එකක්. හරිද? හැබැයි මාකට් එක as expected හරියට sell side move එක දීලා ලස්සන්ට හැමදේම perfectly වැඩ කරා. හොඳ A+ setup එකක්. හරිද? මේ වගේ setup එකක් නම් ඕගොල්ලන්ට set වෙනවා මාසෙට තුමාර 4 පාරක් විතර වගේ තමයි set වෙන්නේ. හරිද? මේ වගේ ඒ හොඳ A+ setups ඔයගොල්ලෝ set නේ. නැත්නම් normally සාමාන්‍ය මාසෙ setup 6ක් 5ක් විතර වගේ set වෙනවා. හරිද? නැත්නම් ඔයගොල්ලෝ 100 pips වගේ moves catch කරනවා නම් සාමාන්‍යයෙන් daily වගේ ඔයගොල්ලෝ entry එකක් set කරනවා. ඔයගොල්ලෝ 100 pips move catch කරන. ඒ කියන්නේ 100 pips move එකක් කියන්නේ සාමාන්‍යයෙන් එක 15 minute candle එකක් වගේ දැන්ට යන price action එක. එකත් එක්ක බලනකොට. හරිද? එක මේ 15 minute candle එකක් තරම් 100 pip move එකක් කියන්නේ. හරි. ඒකෙන්ද සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ daily ඒ වගේ move එකක් catch ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මතක් කරගන්න ඕනේ මගේ internship එකේ අලුත් batch එක start වෙනවා June 1st ස්ටාර්ට් වෙනවා. එතකොට ඒ membership එකට join වෙන members ලට විතරයි මේ private Discord එක access හම්බෙන්නේ. හරිද? ඒකෙදි මම මගේ අපේ ඉස්සරහ මගේ trade ideas දෙනවා. trade idea කියන්නේ exact entry එක දෙන්නේ නැහැ. උළුමුතට උළු තියාගන්න exact entries දෙන්නේ නැහැ. හරිද? මේ sell එක මෙතන TP එක මෙතන කියලා මම මගේ entries දෙන්නේ නැහැ. හරිද? මම මීට වඩා හොඳ මම signal service එකක් කරනවා. හරිද? membership කරන එක මේ අතල් දාලා මම signal service එකක් කරනවා. signals දෙන්නේ නැහැ. මෙතන ඕගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන්. හරි. මේ මෙහෙම තමයි මගේ point of view එක තියෙන්නේ. හරි. මට මේ විදිහට just කරගෙන මට මගේ analyze එක පොඩ්ඩක් තව refine කරගන්න පුළුවන්. හරිද? ඒකට help එකක් දෙන්න තමයි මේ ideas share කරන්නේ. එතකොට තව අනිත් පැත්තෙන් batch members ලා ටික live trade කරනවා. ඒගොල්ලෝ තනියම ඒගොල්ලෝ live trade කරනවා. ඒතර ඕගොල්ලන්ට ඒවට join වෙන්නත් පුළුවන්. ඒතර boys ඔහොම තමයි වැඩ ටික වෙන්නේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.